මිග ජාතකය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් පසු ඒ මොනිඳුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දෝසතුන්ගේ සිත් නිවාලමින් දේශනා කොට වදාළා. දඹදිව තලේ පුරා ඒ ධර්මයේ පැතිර ගියා. ගිහි පැවිදි ශ්‍රාවකයන් දහස් ගණනින් භාග්‍යවතුන් වහන්සේ කරා එක්රොක් වුණා. රජගහනුවර බිම්බිසාර රජු ඒ ශ්‍රාවකයන් අතර කෙනෙක් වුණා. ඔහුගේ පුත් අජාසත් කුමරු තම පිය රජු රජකමින් නිරපා රාජ්‍ය පාලනය ලබා ගත්තා. පිය රජු මරා දමන ලෙසට උපදෙස් දුන්නේ දේවදත්තයි. පාප මිත්‍රයෙක් වූ දේවදත්ත ඇසුරු කළ නිසා අජාසත් ගොඩාක් පෞරස් කරගත්තා. දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය ගැන විශාල ඉරිසියාවකින් පසු වුණා. ඒ නිසා ඔහු සංඝ බෙහෙද කොට භික්ෂුන් වහන්සේලා 500ක් ඔහුගේ විහාරයට රැගෙන ගියා. මම තමයි බුදුරජාණන් වහන්සේව මරන්න නාලාගිරි අතාව ඇරියේ. ඒ විතරක් නෙවෙයි මම තමයි බුදුරජාණන් වහන්සේව මරන්න තුනුවායොත් ඇරියේ. භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරන්න දේවදත්ත භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට විශාල ගලක් පෙන්නුවා. තව ගලක් ඇවිල්ලා ඒ ගල පිළිගත්තා. අර පෞකාර දේවදත්තයා බුදුරජාණන් වහන්සේව හරියට වෙහෙසනවා. ඇයි මතක නැද්ද රාපෝපු නාලාගිරිය ඇතෙක් කිව්වා? මේ සරේ කිච්ච කුටිට නැගලා මහා කලක් පෙරලලු. ධම්ම සභාවට රැස් වූ භික්ෂුන් වහන්සේලා දෙව්දත් බුදුරජාණන් වහන්සේ නැසීමට නොයෙකුත් උපක්‍රම කරන ආකාරය ගැන කතා කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට දෙව්දත් අනතුරක් කරාවියයි ඉතාමත් කනස්සල්ලටපත් වුණා. ඉස්සර බොහෝම කීර්තිමත් ධර්ම කතිකෙක් වූ දේවදත්ත ගෞතම සසුනේ නායකත්වය බලෙන් ගන්න හිතලා කරපු මේ නපුරුකම් නිසා ඔහු හැමතැනම අපකීර්තියටපත් වුණා. ඔහු සර්දාර රහිත කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණා. දේවදත්ත ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ දැඩි පිළිකුලටද ලක් වුණා. ඔහුගේ පාපී ක්‍රියා ගැන මුළු රජගහනුවරම කතා. මේ ඇසූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දේවදත්ත අතීතයේදී භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව කටයුතු කළ ආකාරය ගැන හැර දක්වමින් මේ කුරුංග මිග ජාතකයේ දේශනා කළා. සුන්දර වනාන්තරයක් අසල සිසිල් දිය ඇති පොකුණක් තිබුණා. ගසක එක් බෙනයක කුරුල්ලෙක් ජීවත් වුණා. පොකුණ ඇසුරු කරගෙන එක්තරා ඉබ්බෙකුත් ඒ පොකුණ අසබඩ වන ලැබේ මුවෙකුත් වාසය කළා. ඔවුන් හොඳම යාළුවන්සේ ඉතාමත් සමගිව සතුටින් එකිනෙකාට උපකාර කරමින් ජීවත් වුණා. සුබ උදෑසනක් යාළුවේ. සුබ උදෑසනක්. අනේ ඔබේ ඔය මිහිරි කටහඬට තමයි හැමදාම මං උදේම අවදි වෙන්නේ. ඒක නම් හරි. ඔබේ හඬ නොඇසුනොත් ඒක හරි මුස්පේන්තු උදෑසනක්. නැතුව මං ඉන්නේ මේ වනල හැබේ හැමෝම උදේට අවදි කරලා. එක් දවසක් වනයේ මැද්දෙන් ගමන් කළ එක්තරා වැද්දෙක් මුවාගේ පාසලකුණු දැක්කා. මුවාව අල්ලගන්න උපායක් හිතුවා. අද නම් හරිම බඩගිනි. උදේ ඉඳලා මුකුත්ම කෑවේ නැහැ. සත්තු හතර පහක් දඩයන් කරගෙන හොඳට උයාගෙන කන්න ඕනේ බඩ පිරෙන්න. එදා රාත්‍රියේ අර වැද්දා උගුල අටවපු තැනින් මුව පොව්වා ගමන් කළා. කිසිවක් නොදත් අසරණ මුවා ඒ උගුලට අහු වුණා.
ඔහුගේ කකුල හිර වෙලා ඌ මහ වේදනාවට පත් වුණා. අනේ කවුරු හරි මට උදව් කරන්න. මා උගලකට අහු වුණා. අනේ මට උදව් කරන්න. මුවාගේ කෑ ගැහිල්ල ඇසූ ඉබ්බත් කුරුල්ලත් මුවාට උදව් කරන්න පැකි ඉක්මනින් හිතට පැමිණියා. බය වෙන්න එපා මොයාලුවේ. ඉබ්බන්ට තියුණු දත් තියෙනවා. මම්මගේ දත් වලින් මේ වරපට අපල දාන්නම්. එතකොට නිකම්ම ඕක කැඩිලා යයි. ඒක තමයි මොයාලුවේ. වෙද්දාවොත් මම ඔහුට බාධා කරලා පමා කරන්නම්. එතකොට අපිට කාලේ ඇති වෙයිනේ. අනේ ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා මට උදව් කරනවට. කුරුල්ල වැද්දාගේ ගෙදරට පිටත් වුණ අතරේ ඉබ්බා Tamanගේ මුළු වීරියම යොදලා වරපට දත් වලින් කපන්න පටන් ගත්තා. මේක මොන જાතිය වරපටක්ද මන්ද පුදුම හයියයිනේ. දලාවට මගේ දත් ඊට වඩා හයියයි. නැත්තම් මේක කපන්න වෙන්නෙම නෑ. මොකද තාමත් කැඩුන්නේ නෑනේ. දත් ටික හොඳටම රිදෙනවා. අතරින්නේ. මම දන්නවා යාළුවේ ඔබේ දත් කැඩිලා ගියත් ඔබ හපන එක නම් කවදාවත් නවත්තන්නේ අපි ඔබ කවදාවත් අතරින්නේ නෑ යාළුවේ. කොහොම හරි බේරගන්නම්. අර උගුලට වැද්දාගේ දිවස තිබුණේ මුවා උගුලට හොයච්ච තැනට ගොඩාක් ළඟින්. උගුලක් කැටුවට පස්සේ ඔහු උදෑසනින්ම ඇවිල්ලා ඔහුගේ උගුලට සත්තු අහු වෙලාද කියලා බලන්න පුරුදු වෙලා හිටියා. නමුත් එදා ඔහු එළියට එන එක වළක්වන්න කුරුල්ලා රැකවල් දාගෙන හිටියා. මිනිස්සු මාව සලකන්නේ අසුබ දෙයක් විදිහට. අතනම් ඇත්තටම අවාසනාවන්තයි වෙද්දෝ. මම ලේසියෙන් මේ උගුල බලන්න යන්න දෙන්නේ නැහැ. ඔව්. බලමුකෝ. කුකුලා හඬලනවත් සමගම වැද්දා එළියට එන්න කියලා හිතාගෙන ජනේලය ඇරියා. නපුරු වැද්දෝ. උඹ එළියට එන්නද හදන්නේ? දැන් ලෑස්තියන්. ඔන්න දැන් උඹ උදේම අසුබ කුරුල්ලෙක්ව දකින්නයි හදන්නේ. වැද්දෝ ඔන්න දැන් මං උඹට කොටන්නයි හදන්නේ. මොකද මේ කැරලකේද උදේම අසුබ දර්ශනයක්. ආතනම් සවසම ගන්න දෙයක් නැති වෙයි. වැද්දා විශ්වාස කරනවා උදේම කෑරලෙක් මුණ ගැසුනොත් Taman පැමිණි මාර්ගයේ වෙනස් කොට වෙනත් පාරකින් යා යුතු බවට. ඉතින් මුව වැද්දා පාර වෙනස් කරලා පස්සේ දොරෙන් කැලෑවට යන්න හැදුවා. හොඳයි. එනම පස්ස දොරෙන් යනවා. අර පොකාර කුරුල්ලා පො මං එනකම් බලගෙන ඉන්නව නේද? උලනකම් ඉන්න ඕනේ. අද උදේම මෙච්චර මෝසල උනේ මොකද? මම නම් හරිම අවාසනාවන්ත මිනිහෙක්. හොඳයි එළියට වරෙන් බලන්න. උඹ මට බයයිද? කුරුල්ලා එතනම හිටියා. මුව වැද්දාට එළිය වැටෙනකම් එළියට එන්න නොදී. දැම්ම එළියට එන එකක් නෑ කියලා තේරුණ ගමන් ඉක්මනින් පියාඹා ගියා. කඩයක් කාර්යයක් ගෙදර ඇතුලේ ඉන්නේ. දැන් මේ එළියට එන්න හිතන එකක් නෑ. මං ගිහින් මොකද්ද වෙන්නේ කියලා මගේ යාළුවන්ට කියන්න ඕන. අනේ ඉබ්බට පුළුවන් වුණාද දන්නේ නෑ වරපට කපලා දාන්න. ටික ටික ඉර එළිය වැටෙන්න පටන් ගත්තා. ඒත් ඉබ්බට තාම වරපට කපලා ඉවර කරගන්න බැරි වුණා. ඉබ්බගේ කට හොඳටම තුවාල වෙලා ලී වැක්කිරෙන්න පටන් ගත්තා. ඔයාලුවේ තව ටිකක් ඉවසන්න. අනේ යාළුවේ ඉක්මන් කරන්නකෝ. දැන් දඩයක් කාර්යය එනවත් නැති. ඔය එනවද? එහෙනම් මං ඉක්මනට කපන්නම්. ඉබ්බා වේදනාව දරාගෙන ඉතුරු වෙලා තියෙන දත් වලින් වරපට වේගෙන් කපන්න පටන් ගත්තා. හරි තව ටිකයි. ඉබි යාළුවේ මම දැන් මේක කඩාගෙන නැගිටින්න. ඇටි අන්දල් ලනුව කැඩුනා. අනේ පින් සිද්ධ වෙනවා. මං දැන් නිදහස්. හරි ඉක්මනට යමු වැද්ද එන්න කලින්. ඔයාලා දෙන්න ඉක්මනට යන්න. මට කලන්තේ වගේ. ඔයාලුවේ ඒක හරි. අපි ඉක්මනට යමු. අපි පස්සේ ඇවිත් ඔබට උදව් කරමු. මං උගලට මුෙත්ත හම්බුනේ ඉබ්බේ. මාරි හම්බුනානේ. අද දවසට මේ ඇති. ඉතින් මසුත් දිව්වම හරිම රසයි.
වැද්දා රෙද්දකින් ඉබ්බව උතාගෙන නිවසට ගෙන යමින් සිටියා. අදිසියම ගස් අතරින් මුවාව දැක්කා. ඒ වැද්දෝ මම මේ ඔබට ඕන මාව කන්නනේ දැන් වරෙන් ඇවිත් අල්ලගනින් මාව අරන්නේ මුවා නේද? අත මට ඉති මසුයි මුවා මසුයි දෙකම කන්න පුළුවන්. ඒ ඉබ්බෝ කොහොම එල්ලිලා හිටපන්. මං ඇවිත් උඹ උයලා කන්නම්. හැබැයි ඉස්සෙල්ලාම අර මුවාව අල්ලගන්න ඕනේ. අද මගේ දවස හිතුව තරම් අසුබ නෑ වගේ. මුවා වේගෙන් කැලෑව ඇතුළට දිව්වා. මුව වැද්දා කැලෑව ඇතුළට මුවාව පන්නගෙන ගියා. මේ අතරේ කුරුල්ලා ඉබ්බා ළඟට පියාඹගෙන ගියා. ඉතියාලේ ඉක්මනට මොයාලු ඇවිත් තමෝ බේරගනි. දැන් ඔහු වැද්දව කැලෑව ඇතුළේ අතර මං කරනවා. ඔන්න බලන්නකෝ. අනේ දැන් නම් මම ඉක්මනට වතුරට පැන ගන්න ඕනේ. මුළු ඇඟම වේලිලා. දැන් ඔබේ කට රිදෙන එක අඩුද? යාළුවේ දැන් නම් කට ටිකක් හොඳයි. ඉරේලිය වනාන්තරයේ ගස් අතරින් වැටෙනකොට මුවාට පුළුවන් වුණා වැද්දව කැලෑවේ අතරමං කරන්න. මගේ ඉබියාළුවේ පරිස්සමින් බිමට බහිමු. ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔයා වරපට කැපුවේ නැත්තම් ඒ වගේම කුරුල්ලා වැද්දව පරක්කු කරේ නැත්තම් මම මෙලහකටත් වැද්දගේ මස් හැලී. ඔය දෙන්නට ගොඩාක් පින් සිද්ධ වෙනවා මාව බේර ගන්නවට. දැන් මේ සේරම හරි. ඔයා ඉක්මනට වතුරට බැස්සොත් හොඳයි. මමයි මොයාලුයි දෙන්නත් කැලෑවේ ගස් අතර සැඟවෙන්නම්. වැද්ද කියාට පස්සේ අපි ආයෙත් මුණ ගැහුවා. ඒ හොඳයි. තහවල වෙන තෙක්ම වැද්දා කැලේ අතරමං වී එහෙට මෙහෙට වෙමින් හිටියා. අන්තිමේදී ඔහු පාරස්වාගෙන ඉබ්බා ගහේ එල්ලපු තැනට ආවා. නමුත් ඉබ්බා එතන හිටියේ නෑ. ඔහු තරහින් විවුලමින් ආපසු යන්න ගියා. තපල්ලකෝ ලාව්වේ ආපෞසරයක්. හිතා ගන්න බෑ මේ සත්තු ටික එකතු වෙලා මාව රවට්ටුවා කියලා. අයියෝ මම්මෝඩෙක් වගේ උන්ට වුණානේ. අපේ දැන් යකේ කන්න බඩගිනි. තවත් ඉවසන්න බෑ. ඊළඟ පාර නම් මං ඌව කොහමරි අල්ලගෙන මස් කනවා. හොඳයි බලමු. වැද්ද ගියාට පසු යාළුවෝ තුන්දෙනා ආපසු මුණ ගැසුණා. එක්කෙනෙකු කරදරයකට පත් වුණු හැම මොහොතකදීම අනිත් සතුන් දෙදෙනා දිවි පරදුවට තබා ඔහුට උදව් කළා. ඔවුන් දිවි ඇතිතෙක් සුහද මිතුරු දමින් ඉතාමත් ප්‍රීතියෙන් ජීවත් වුණා. දේවදත්ත සංඝ භේද කොට සංඝයා අසමගි කිරීම අරබයා භාග්‍යවතුන් වහන්සේ මේ උරුංග මිග ජාතකයේ දේශනා කොට සමගිව එකමුතුව එකිනෙකාට උපකාර කර ගැනීමේ ඇති වටිනාකම පෙන්වා වදාළා. එකල